ප්‍රිස්මයක වර්ගඵලය සෙවීම යටතේ අපි මේ ගාන හදමු. ප්‍රිස්මයක වර්ගඵලය සෙවීම. මෙහිදී ඔබට පේනවා ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ප්‍රිස්මයක්. අපි දැන් මෙතෙන්දි කරන්නේ පෘෂ්ඨ වර්ගඵලය සෙවීම. දැන් පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කලින් පෘෂ්ඨ කීයක් තියෙද කියලා අපි දැනගන්න එපාය. දැන් මේකේ ඔබට පෘෂ්ඨ ගණන් කරගත්තම පේනවා මුහුණත් පහක් තියෙනවා. ඒ කියන්නේ පැති පහක්. මේ ත්‍රිකෝණාකාර පැති දෙකයි. ඒ වගේම කොටු හැඩති. ඒ කියන්නේ ඍජු කෝණාශ්‍රාකාර පැති 3යි. එතකොට ඔක්කොම පැති ටික පැති පහක්. ඒ කියන්නේ මුහුණත් පහක් තියෙනවා. අපි ඒවා වෙන වෙනම ඇඳගනිමු. මේ තියෙන්නේ මම කියපු මුහුණත් පහ. ඔබට පේනවා ඇති කලින් දැන් ඔබට පේනවා කලින් මං කියපු පැති පහ. ත්‍රිකෝණාශ්‍රාකාර පැති 3කුත් ත්‍රිකෝණාකාර පැති 2කුත් මෙහි තියෙනවා. දැන් පේනවා ප්‍රිස්මයත් අනිත් කොටසුත්. දැන් මේ ප්‍රිස්මයේ තියෙන ත්‍රිකෝණාකාර ප්‍රදේශ නම් කරපු විදිය ඔබට පේනවා ABC කියලා කොටස් තුනක්. ඒ විදිහට මේක වෙනම පැත්තකින් අපි කොටස් කරලා තියෙනවා. ABC කියලා ත්‍රිකෝණයක්. එවම DEF කියන එක කෑල්ලක් අනිත් ත්‍රිකෝණේ. ළඟට CFEF කියලා එකක් තියෙනවා. ADEB කියලා තියෙනවා. CFDA කියලා තව කොටස් තියෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් මෙහි දිග පළල උස අපි ගන්න තියෙනවා. CF අතර දුර L කියලා. තව H කියලා උසක් කරන් තියෙනවා ත්‍රිකෝණවල උස. Z කියලා තව දුරක් කරන් තියෙනවා ත්‍රිකෝණවල පළල පාදේ. එය එක ඍජු කෝණාශ්‍රයක පළල බාට පත් වෙලා තියෙනවා. තව X කියලා ගයක් කරන් තියෙනවා ඒ ත්‍රිකෝණයේ එක පැත්තක. ඒ කියන්නේ බෑවුමේ දුර අනිත් එක y බෑවුමේ දුරක් අරන් තියෙනවා. ඔය විදිහට තමයි අපි මේක නම් කරලා තියෙන්නේ. මේ මෙතනින් මේ y බෑවුමේ දිග මම පෙන්නනවා. මෙන්න මේ කොටසින් මේ තියෙන y බෑවුම මේ තියෙන්නේ y බෑවුමේ දිග පෙන්නලා. දැන් ඔබට පැහැදිලි ඇති ප්‍රිස්මය කොහොමද අපි කොටස් වලට ගලවලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රිස්මය කෑලි වලට ගලවලා. අපි කියමු පළු කරලා කියලා. කෑලි වලට කඩලා දාලා තියෙනවා. ඒ කෑලි වල වෙන වෙනම පෘෂ්ඨීය වර්ගඵලය කියන්නේ වර්ගඵලය. මතු පිට පෘෂ්ඨයේ වර්ගඵලය අපි හොයමු. දැන් මෙහි පැහැදිලි චිත්‍රයක් ඔබට පේනවා. ප්‍රිස්මය කෑලි වලට වෙන් කරලා තියෙන විදිහට. එතෙන්දී අපිට දකින්නට ලැබෙනවා ත්‍රිකෝණාකාර මූණක් දෙකක්. ඒ වගේම ඍජු කෝණාශ්‍රාකාර මූණත් 3කුත් මෙහි පේනවා. අපි ත්‍රිකෝණාකාර මුහුණත් දෙකෙහි වර්ගඵලය හොයමු. අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය සොයන්න දෙකෙන් එකයි ආධාරකය. අපි ආධාරකයේ දිග ගත්තේ මෙතන Z කියලා. ලම්බ උස H කියලා ගත්තා. ඊට පස්සේ මෙතන ත්‍රිකෝණ දෙකක් තිබෙන නිසා අපි එය දෙකින් වැඩි කරා. මේ විදිහට ගත්තම අපිට එන්නේ. ඊළඟට අපට එන පිළිතුර මේ දෙකට දෙක කපලා ගියාම ZH කියනාගේ මේ දෙකෙන් මේ දෙක කපලා යනවනේ වැඩි වෙනකොට ZH කියලා තමයි ත්‍රිකෝණාකාර මූණත් දෙකේ වර්ගඵලය එන්නේ. ඊළඟට අපි අනිත් කොටස් වෙනම ගමු. දැන් අපි CFBE කොටස මෙන්න මේ කෑල්ල. මෙන්න මෙම රතු පාටින් ලකුණු කරන කෑල්ල. මේ ඍජු කෝණාශ්‍රී වර්ගඵලය. ඔයගොල්ලෝ දන්නවා මෙහි ලකුණු කරලා තියෙනවා L කියලා දුරක් තියෙනවා. ඒ කියන්නේ දිග L. ඒ වගේම එහි පළල අපි ගන්නෙ y කියලා. මෙතන මේ y වලින් පෙන්නන්නේ. මේ පැත්තට තියෙන පළල.
මෙහෙම තියෙන පළල. ඒක y වලින් වැඩි වෙනවා. එතකොට ly කියලා අපි ඒක ගන්න. ඊළඟට CADE. ඊළඟට CADF කොටස. මෙන්න මේ කෑල්ල. CADF කොටස. CADF කොටස අපි ගත්තම එහි දිග x වලින් පෙන්නනවා. ඒ වගේම එහි පළලත් L. මේ CFDA කොටස අපි ගන්නවා. මෙන්න මේ කෑල්ල. මේ ඍජුකෝණාශ්‍ර කොටස. මෙහි දිග L. හැම විටම මෙහි දිග L වෙනවා. පොදු දිගක් තියෙන. පළල x කියලා ගන්නවා. එතකොට XL උඩ එක YL. ඊළඟ කොටස අපිට තියෙනවා ABED. ABED කොටස. ඒ කොටසේ ඒ දිග L පළල Z කියලා ගන්න. L Z එහෙම නැත්නම් ZL. ZL කියලා ඒ කොටස අපි පෙන්නනවා. ඊළඟට දැන් මේකේ සම්පූර්ණ කොටස් වල වර්ගඵලය අපි දන්නවා. එහෙනම් මේ ඔක්කොම වර්ගඵලයන් එකතු කරාට පස්සේ අපට ප්‍රිස්මයේ මුළු වර්ගඵලය ගන්න පුළුවන්. හොඳයි මොනවද එකතු කරන්නේ? අපි එකතු කරනවා ත්‍රිකෝණාකාර කොටස් මූණත් දෙක. එතකොට මේ මූණත් දෙකේ වර්ගඵලය අපට ඇවිල්ලා තියෙනවා ZH කියලා. ඊළඟට සමචතුරස්‍රාකාර කොටස් තුනක්. YL ධන XL ධන ZL කියලා එතන ඇවිල්ලා දෙනවා. ZH එකකුත් තියෙනවා ZL එකකුත් තියෙනවා. හොඳට මතක තියාගන්න. අපිට ඕනම් මේ තවත් වෙනස් කරන්න පුළුවන්. ZH එකතු කිරීම L පොදු වගේ එළියට ගත්තා. X ධන y ධන z කියලා. ඔන්න ඔය විදිහට අරන් අපට අන්තිම උත්තරයක් ගන්න පුළුවන්. දැන් ඔබට තේරෙනවා ප්‍රිස්මයක කොහොමද වර්ගඵලය හොයන්නේ කියලා. ප්‍රිස්මය කෑලි 5කට තියෙනවා. ත්‍රිකෝණ කෑලි 2යි. ඍජුකෝණාශ්‍රා කෑලි 3යි. එම කොටස් වල, ඒ කියන්නේ එම කෑලි 5 වර්ගඵලයන් වෙන වෙනම සොයලා එකතු කරාට පස්සේ අපට එනවා ප්‍රිස්මයේ වර්ගඵලය.